ඉතා සාමාන්‍ය දුෂ්කර ගමක් තිබුණා. නෙළුම් ගම කියලා. මේ ගමේ මිනිස්සු හැමදාම සතුටින් ජීවත් වුණා. ඒත් එක දවසකින් පස්සේ ඒ සතුට ටිකෙන් ටික අඳුරු වෙන්න පටන් ගත්තා. එදා හවස සෝමේ රත්නයි ගමේ පාරෙන් ගෙදර යනකොට ඒ දෙන්න දැක්කේ හරිම අමුතු දෙයක්. මැගිලින් නැන්දා මැරිලා නේද බං? ඒත් ඔවුන් ඉස්සරහින් හෙමින් ඇවිදිමින් තිබුණේ මැගිලින් නැන්දාමයි. ඒ දවසින් පස්සේ ගමේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. උදේට එලිපහලියට යන එක සම්පූර්ණයෙන් නවත්තලා දැම්මා. හවසට හිරු බැසෙන්න කලින් හැමෝම දොර වහගෙන ගෙවල් ඇතුළට ගියා. ගමේ අමුතු සද්ද ඇහෙන්න ගත්තා. මේ අතර ඩිංගිරි අම්මා කියන්නේ ගමේ හිටපු එක කාන්තාවක්. ඇය හැමදාම වගේ පාන්දරට නැගිටලා ඉන්දියාප්ප තැම්බනවා. එදාත් ඇය කුස්සියේ තනිවම හිටියා. ඒ වෙලාවේ හදිස්සියෙම බල්ලෝ හොඳටම බොරන්න පටන් ගත්තා. ඩිංගිරි අම්මා හෙමින් එළිය බැලුවා. කවුරු හරි ඇය දිහාට එනවා. හෙමින් දෙපසට වැනි. ඇයට අමුතු බියක් දැනුණා. කවුද? ඩිංගිරි අම්මා බියෙන් ඇහුවා. ඒත් ඒ පිළිතුර ඇයව තවත් බය කළා. ඩිංගිරියෝ මටත් ඔය තේ ටිකක් දෙන්න. ඒ හඩ මැගිලින් නැන්දාගේ හඩයි. බුදු අම්මෝ ඩිංගිරි අම්මා එකම හුස්මටි ගෙට පැනලා දොර තදින් වහලා ගේ ඇතුළට දිව්වා. ඇය දැනගත්තා මේක සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා. ඒ දවසින් පස්සේ හැම දවසකම ගමේ අමුතු දේවල් වෙන්න පටන් ගත්තා. තොවිල් ඒව හැමදේම කරා. ඒත් ඒවට ප්‍රතිඵලයක් නැහැ. ඒ වෙනුවට මැගිලින්ගේ බලය තවත් වැඩි වෙන්න පටන් ගත්තා. අවසානයේ මැගිලින්ගේ දරුවන් දුර පන්සලක හිමි නමක් හොයාගෙන ගියා. අනේ හාමුදුරුවනේ අපිට මේක නවත්තන්න බෑ. හිමි නම සංසුන්ව hina වෙලා "හොඳයි මම එන්නම්" කියලා කිව්වා.